ආයුබෝවන් ඔබ සියලු දෙනාටම වසාගේ YouTube channel එකට ඔබ සියලු දෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ලස්සන දෙයක් අද කියලා දෙන්න. දියුණු වෙන්න ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න අවශ්‍ය අයට කාරණා 6ක් ඉදිරිපත් කරන්නයි වීඩියෝ එක. ඉතින් මේ කාරණා 6 අතිශයින් වැදගත් කාරණා 6ක් එක එක ඔබට ගෙනෙනවා. ජීවිතයේ දියුණුව සංවර්ධනය ළඟා කරගන්න කැමති නැති පුද්ගලෙක් ඉන්නවා නම් මේ වෙලාවෙම මේ වීඩියෝ එක ඔෆ් කරලා දාන්න. රයිට්. යනවා පළවෙනි කාරණාවට. ඔබගේ ජීවිතයේ දියුණුව සහ සංවර්ධනය ඔබට ඉබේ ලැබෙන්නේ නැත. එසේනම් නැගිටින්න කුමක් වූවද ඉදිරිය බලා ගමන් කරන්න. ඔව්, ජීවිතයේ සංවර්ධනය දියුණුව ඉබේ ලැබෙන්නේ නැහැ. එහෙනම් අම්මා දෙනකන්, තාත්තා දෙනකන්, අයියා දෙනකන්, අක්කා දෙනකන්, බිරිඳ දෙනකන් නැවතී බලා සිටින්න එපා. ලොතරැයියක් ඇදේ කියලා හිතන්න එපා. එහෙම මේ ජීවිතේ වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. ඒකින්ද අනිවාර්යෙන් නැගිටින්න තමාගේ දක්ෂතාවය උපයෝගී කරගෙන ඉදිරිය බලා වැඩ කරන්න. දියුණුව අනිවාර්යයි ඔබගේ. 2. ඔබ පෞද්ගලිකව ඔබ ගැන සැලකිලිමත් වීමට වග බලා ගන්න. මක් නිසාද යම් අනතුරක් හෝ වැරදීමක් ඔබට සිදු වූ එය නොසලකා මේ මුළු ලෝකය ඉදිරියට යනු ඇත. ඔබට පසුබැසීමට සිදුවනු ඇත. විශේෂයෙන් ඔබගේ දෙපා, අත්, කන්, නාසය, ඇස් පිළිබඳව විශේෂ සැලකිලිමත් භාවයක් යොමු කරන්න. යම් ආකාරයකින් ඔබට ඔබගේ ශරීරයේ කොටසක් අහිමි වුණහොත් මේ ලෝකය ඔබ එනතුරු මග බලා සිටින්නේ නැහැ. ඔබව දාලා ඉදිරියට යනවා. ඒකින්ද යාළුවෙන්ද, අම්මයින්ද, පෙම්වතියින්ද, තාත්තයින්ද කවුරු නිසා හෝ තමාගේ ශරීරයේ තියෙන අංගවලට හානියක් කරගන්න එපා. කාලා බීලා ආතල් අරගෙන රණ්ඩු කරගෙන යාළුවෝ එක්ක ගාමරා ගන්න යන්න එපා. බොරු චන්ඩි පාට දාන්න යන්න එපා. ජීවිතයේ දියුණුව ඕනේ නම් මේව පොඩ්ඩක් අඩු කරලා අතහැරලා ඉදිරියට යන්න වැඩ කටයුතු කරන්න. 3 වෙනි එක, ඔබගේ අතීතය පිළිබඳව පසුතැවිලි නොවන්න. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන ඉදිරියට ගමන් කරන්න. අතීතය ගියා සීනයක් විතරයි. අතීතයේ ඔබ වැරදි කළ පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉඟන්නෙක් වෙන්න පුළුවන්. කිසිම දෙයක් නැති පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒත් අනාගතේ ඔබ එහෙම ඉන්න ඕනි නෑ. අතීතයේ කළ වැරදි අනාගතයට අදාළ නෑ. එහෙනම් වර්තමානයේ ඔබ හැදෙන්න. අතීතේ උඩුකාරයෙක්, ගංජාකාරයෙක් වෙන්න පුළුවන්. ඒත් වර්තමානයේ ඒක නවත්තලා ඒක පාඩමකට අරගෙන හොඳ පුද්ගලයෙක් වෙනවා කියලා හිතාගෙන ඉදිරියට වැඩ කරන්න. තමාට ආත්ම විශ්වාසය ඇති කරගත්තොත් අනිවාර්යෙන් ඉදිරියට යන්න පුළුවන්. අතීතයෙන් පාඩම ඉගෙන ගන්න, වර්තමානයේ වෙනස් වෙන්න, අනාගතයේ අනිවාර්යෙන් දියුණු වෙනවාමයි. 4 වෙනි එක, ඔබගේ හැඟීම් පාලනය කරන්න. තැම්පත් මනසකින් තත්වයන් පාලනය කළ හැකි බව දැනගන්න, මතක තබා ගන්න. විශේෂයි. හැඟීම් තරහා යනවා. බැන්නම කවුරු හරි ඔරෝපුවම, රවපුවම, ගෙරෙව්වම අපිට තරහා යනවා. අම්මා එක්ක, තාත්තා එක්ක, යාළුවෙක් එක්ක, සමාජය එක්ක. එහෙම හදිස්සි තරහා අරගෙන රණ්ඩු සරුවර් කරන්න එපා. තීරණ ගන්න එපා. චුට්ටක් හිතන්න. තැම්පත් මනසකින් ඔබ තරහා අරන් හදිස්සි තීරණයක් ගත්තා කියලා ඔබට කවදාවත් ඒකින් දියුණුවක් සංවර්ධනයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් සෑම වෙලාවෙම තරහා යන වැඩ කටයුත්ත සිද්ධ වෙන හැම වෙලාවෙම චුට්ටක් සිතලා ඒක පාලනය කරලා තැම්පත් මනසින් වැඩ කරන්න පුරුදු වෙන්න. 5 වෙනි එක, ඔබට වඩා යහපත් දියුණු කෙනෙකු හමු වුවොත් ඔබ ඒ අයගෙන් උපදෙස් ලබාගෙන සහයෝගයෙන් වැඩ කරන්න. අපිට මේ සමාජයේ අපිට වැඩි දක්ෂ අය, අපිට වඩා හොඳ අය අනිවාර්යෙන් හම්බ වෙනවා. එහෙම අය හම්බ වුණාම එයාට ඊර්ෂ්‍යා කරන්න එපා. ගුරුකම් කරන්න එපා. ඒ කට්ටියව නැති වෙන්න කියලා බාල්දිය අදින්න එපා. ඒ අය මේ සමාජයේ කට්ටක් කාලා මෙහෙම ගොඩට ආවේ කොහොමද කියලා ඒ අයගෙන් අහලා දැනගන්න, උපදෙස් ගන්න. ඔබ ඒ උපදෙස් පිළිපදින්න. ඔබටත් ඒ අය වගේම ඉදිරියට යන්න පුළුවන් වේවි. වඩා වැදගත් දෙයක්. 6 වෙනි එක, අවසාන එක, ඔබගේම වූ සිහිනයක් සඵල කර ගැනීමට ඔබගේ හැකියාව, දක්ෂතාවය යොදවන්න. නැත්නම් අන් අයකු ඔවුන්ගේ සිහිනය ගොඩනගා ගැනීමට ඔබව කුලියට ගනු ඇත. ඔබගේම ටාගට් එකක් තියෙන්න ඕන අනිවාර්යයෙන්. දක්ෂතාවයක් තියෙන ඔබට විවිධාකාරයි අපි.
එහෙනම් ඔබගේ ඒ දක්ෂතාවය උපයෝගී කරගෙන ඔබගේ සීනය ගොඩනගන්න. ඔබ දක්ෂයි නම් ඔබ හැකියාවක් තියෙන ටැලන්ට් එකක් තියෙන පුද්ගලයෙක් නම් ඒක වෙන අයෙකුගේ සිහිනය ගොඩනගන්න කුලියට දෙන්න එපා. අනුන්ට කඩේ යන්න එපා. තමාගේ දෙයක් කරන්න අනිවාර්යෙන් ඔබට ජය නියතයි. රයිට්. මේ කාරණා 6 ඇතුලේ එක එක කාරණාවලදී ඔබට තාමත් සිද්ධ වෙලා ගොඩ යන්න බැරුව පසුතැවිලි වෙන ගොඩාක් අය ඇති. එහෙම අය ඉන්නවනම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. අපි ඉදිරියට මේ වගේ අසරණ වූ අය කොහොමද සමාජයේ ඉහළ තත්ත්වයට ඔසවා තබන්න කියලා වීඩියෝ එකක් කරමු. කාරණා 6 ටෙස්ට් කරලා බලන්න අනිවාර්යෙන් ජය නියතයි. වසා YouTube channel එක බලන නරඹන ඔබ සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක් වේවා. ආයු බොහෝ වේවා.